ඔන්න දැන් අපි ස්ක්‍රීන් එක ගෙනාවා මෙතනට. දැන් මේ ස්ක්‍රීන් එකට අපි එක්ස්පෝස් එකනේ කරන්න යන්නේ. එතකොට අපි පොඩ්ඩක් බලමු. දැන් මේ තියෙන්නේ මේ මෙතන හොඳට බලා ගන්න මේ ටික. දැන් මෙතන මේ තියෙන්නේ ග්ලාස් එකක්. හරිද? මේ තියෙන ග්ලාස් එකක්. සාමාන්‍යයෙන් අපි පොලිතින් බෑග් print කරන්න ග්ලාස් එක තමයි පාවිච්චි කරන්නේ වන් කලර් වගේ ගහද්දි. මේ තියෙන ක්ලෑම්ප් දෙක. මේ ක්ලෑම්ප් දෙක ඔයාලා දන්නවනේ අර ස්ක්‍රීන් එක හයි කරන්න තියෙන්නේ මේකේ. හරිද? මේවා ගන්න තියෙනවා මේවා අවශ්‍යයි කියන්න මට එවන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ක්ලෑම්ප් දෙකට අපි මේ ස්ක්‍රීන් එක තියලා හරි ඉස්සෙල්ලම අපි මේක උඩ මේ විදිහට තියනවා අපි print කරන්න තියෙන බෑග් එක. හරි? බලා ගන්න හොඳට බෑග් එක මේ විදිහට තියලා ඊට පස්සේ අපි මේ ක්ලෑම්ප් එකට දානවා මෙන්න මේ ස්ක්‍රීන් එක අපි හයි කර ගන්නවා. අපි මෙහෙම තියලා මෙහෙම තිබ්බම හොඳට මතක තියාගන්න print එක කරද්දී අපිට මෙහි ඉඩ තියෙන්න ඕන මේ දෙපැත්තේ ඉඩ තියෙන්න ඕන තින්ත දාන්න සහ මෙහෙම ඇදලා ගද්දි print එක පහු කරගෙන එන්න. හරි නැත්නම් ස්ක්‍රූ ජෙල මෙතන වදිනවා. ඒතර print එක මෙච්චරක් විතර වදින. ඒතර බොඳ වෙන්න බලනවා print එක හරියට වදින්න. මේක අපි ඉස්සෙල්ලා හරියටම මෙහෙම තියලා මේ විදිහට ප්ලේස් කරගෙන හරිද බලා ගන්න. මෙහෙම තියලා අපි බෑග් එක හරි කෙලින් තියලා මෙහෙම තියලා මේක අපි හයි කර ගන්නවා. හරිද? මේක ළමයි අර මේ වගේනුත් පුළුවන් ඈ අපි ටී-ෂර්ට් එකෙන් print කරන්න තියෙන බෝඩ් එකක් තියලාත් පුළුවන්. නමුත් මේකේ හරි ක්ලියර් print එක හරි හොඳට එනවා ග්ලාස් එකේ print කරද්දී. ඔන්න දැන් බලා ගන්න කරන විදිය. දැන් මම මේක හොඳට හිර කරා. ක්ලෑම්ප් එක හිර කරා. දැන් මේ බලන්න මේක උස්සන්න පාත් ගන්න පුළුවන් නේ. කිසිම ප්‍රශ්න මේක හෙල්ලෙන්නේ නැහැ. මේ කොහෙද දශමයක්වත් හෙල්ලෙන්නේ නැහැ. මේ ක්ලෑම්ප් එක ඒකයි හොඳ. දැන් මේක මෙන්න මේ විදිහට අපි තියලා දැන් අපි print කරන්න තියෙන එක බලනවා. දැන් මම print කරන්න යන්නේ මෙන්න මේක. මේක මම place කර ගන්නවා මෙන්න මේකට කොහොමද ඉස්සලා අපි මේ බෑග් එක හෙල්ලෙන්නේ නැති වෙන්න දැන් තිබ්බ බෑග් එක හෙල්ලෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් ග්ලාස් එකට තියලා ඉවර වෙලා පොඩි ටේප් කෑලි දෙක තුනක් ගහලා ඉවර වෙලා මේක හෙල්ලෙන්නේ නැති වෙන්න තියාගන්න. නැත්තම් අපි මේ වැඩේ කරගෙන යන අතරතුරදී මේක පොඩ්ඩක් එහෙට මෙහෙට හෙල්ලුනොත් එහෙම මේක තියෙන ප්ලේස් එක වෙනස් වෙන්න බලනවා. ඒක නිසා අපි මේකට මේක මෙන්න මේ විදිහට තමයි එන්නේ මේක සෙට් කරගද්දි හරිද හරියටම බැලන්ස් කරලා ගන්න. ඒ කියන්නේ උඩ ඉඳලා හරියට අකුරු වලට තියෙන දුර දෙපැත්තට බැලන්ස් වෙන්න ඕන. හරි මැදට එන්න ඕන. ඒවා මැනලා කරලා ගන්න ඕනේ. හරිද? එතකොට ඒක මැනලා කරලා ගද්දි අපි මෙන්න මේ විදිහට තියලා අපි මේකට පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? රූලර්. හරිද? එතකොට මේව රූලක් අරගෙන අපි මෙන්න මෙහෙමයි කරන්නේ. හොඳට බලා ගන්න. දැන් මේ බෑග් එකේ දිග ගත්තොත් කොච්චරද තියෙන්නේ? බෑග් එක තියෙනවා සෙන්ටිමීටර් 35මාරක්. පළල ගත්තොත් බෑග් එකේ තියෙනවා සෙන්ටිමීටර් 26ක්. එතකොට අපේ ආර්ට් ටැග් එක අපි අරගෙන හරි මැද ලකුණු කර ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම මේක ගත්තොත් එහෙම කොච්චරද තියෙන්නේ? 18යි. හරිද? සෙන්ටිමීටර් 18යි. බෑග් එක කීයක්ද තියෙන්නේ? සෙන්ටිමීටර් 26යි. එතකොට 18ක් ගත්තාම අපි 26න් 18 අඩු කරලා ඒ ඉතුරු වෙන ගාන තමයි දෙපැත්තට බෙදලා දාන්න ඕනේ. මම දැනට මේ බෑග් එක එහෙම යන්නේ නැති වෙන්න මේ තියෙන ප්ලේස් එකේ තියාගන්න මම මේ විදිහට පොඩි ටේප් කෑලි කිහිපයකින් බෑග් එක හිල්ලෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් අල්ලලා මම මෙතනයි අනිත් කෑල්ල එහෙම මෙතනයි ගහනවා. දැන් මේ බෑග් එක හිල්ලෙන්නේ නැහැ. බෑග් එක හෙල්ලෙන්නේ නැහැ ස්ක්‍රීන් එකත් හයි කරලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ අපි ගත්තා මෙහෙම තියලා මෙන්න මේ වගේ තමයි එන්නේ. හරිද? කොහොම නෙන්නේ? එතන මේකේ තියෙනවා 18ක්. ඒතර 8ක් වැඩියෙන් තියෙනවා. 26යිනේ බෑග් එක තියෙන්නේ. 26යි තියෙන්නේ. මේක තියෙනවා මෙතන ගත්තොත් 18ක් තියෙනවා. එතකොට 26ක් කියන්නේ 8ක් වැඩියෙන් තියෙනවා නම් ඒ 8 4 දෙපැත්තට අපි බෙදලා දානවා. මෙතන ඉඳලා මේ 4යි පොඩ්ඩක් මෙහෙට එන්න ඕනේ. මෙන්න 4යි මේ පැත්තෙත් 4 හරි. එතකොට අනිත් පැත්තට බලන්න ඕනේ
මේකේ මේ යට ඉඳලා මෙතන අකුරු පේලියේ යටට තියෙන දුර සෙන්ටිමීටර් 2යි. ඒකම මේ පැත්තෙන් උත් බලන්න ඕනේ. නැත්නම් ඇදයින එක පැත්තක් ඇද වෙන නිසා මේ පැත්තෙන් බලමු. තව පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනේ. හරි. දැන් හරි. ඔන්න ওই විදිහට තමයි print එක එන්න ඕනේ. දැන් මේක මෙහෙම්ම තියලා හරිද? ඔන්න මේක මෙහෙල වෙයි කියලා හිතනවා ටේප් දෙකක් ගන්න. එහෙම නැත්නම් මේකෙන් මෙහෙම ඔන්න අපි පාත් කරා. මේක දැන් මෙහෙම තදින් අල්ලගෙන දැන් මේකේ මම දාලා තියෙනවා මේ ට්‍රේසින් එකේ ක්‍රොස් මාක් දාලා තියෙනවා. ඒ ක්‍රොස් මාක් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේ බලන්න. දැන් මේ ට්‍රේසින් එකේ තියෙන ක්‍රොස් මාක් තියෙනවනේ මෙතන. ඒ ක්‍රොස් මාක් ටික අපි චූටියට මාක් කරනවා. ඒ කියන්නේ මෙන්න මේකයි ඔය කියන්නේ. එළුණානේ. ඔහොම මෙන්න මෙතන පේනවද ඔයාලට? මෙතනයි ඉන්න මම ඔයාලට ඒක පැහැදිලිව පෙන්නන්නම්. චුට්ටක් ඉන්න. ඔන්න දැන් බලන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ මේ ට්‍රේසින් එක print කරද්දී අපි මෙන්න මෙතනයි ක්‍රොස් මාක් හතරක් දාලා තියෙනවා. හරිද? ඒක අපි දාන්න හේතුව තමයි දැන් මේක මෙහෙම හරියටම තියලා අපි මේක පාත් කරොත් මෙහෙම පාත් කරොත් දැන් මේ ස්ක්‍රීන් එක උඩින් පේනවනේ ක්‍රොස් මාක් ටික. පේනවද? මෙන්න මෙතන තියෙන එක ක්‍රොස් මාක් එකක්. ඒතකොට අපි මේ ස්ක්‍රීන් එක උඩ ඒක මාක් කරගන්නවා. හරිද? මේ පැත්තේ තියෙන එකත් මාක් කරගන්නවා. මොකද එහෙම කරන්නේ දැන් මේක හරියටම අපි සෙන්ටර් කරලා තියලා තියෙන්නේ මේ විදිහටම අපිට මේක print කරද්දි තියාගන්න ඕන නිසා. හරිද? මේ විදිහට ක්‍රොස් මාක් හතර ස්ක්‍රීන් එකේ මම මාක් කරා. හරිද? දැන් හරිනේ. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ඕන දේ තමයි දැන් මේකේ හරිද? හරියට බැලන්ස් වෙලානේ තියෙන්නේ. දැන් මේක මේ විදිහට තියලා ඉවර වෙලා ඔයා මේක මේ විදිහටම නැවත අපි එක්ස්පෝස් කරලා ඉවර වෙලා තියලා මේකට සෙට් කරගන්න ඕනේ. හරිද? එහෙමනම් දැන් අපි මේක මාක් කරගත්තා. මේ තියෙන ට්‍රේසින් පේපර් මෙන්න මේක තමයි print කරද්දී අපි එක්ස්පෝස් කරන්න ඕන එක හදද්දී අපි ගන්න print එක මෙන්න මේකේ. හරිද? මේක ගන්න හේතුව තමයි මේක අර්ධ පාරදෘශ්‍ය කොලයක්. මේකෙන් එහා පැත්තෙන් එන එක පේනවා නිකන් ටිෂු එකක් වගේ. හැබැයි පොලිතින් එක වගේ 100%ක් නැහැ. හරිද? නමුත් මේක අපිට මේ වැඩවලට හොඳයි. නමුත් අපිට ලොකු වැඩ කරද්දී පාට දෙක තුන යද්දී නම් අපි පොසිටිව් කියලා පේපර් එකක් තියෙනවා. ඒක හරියටම පොලිතින් එක වගේ එක්ස්රේ කාඩ් එක වගේ දෙපැත්ත හොඳටම පේනවා. ඒකේ තමයි print කරන්නේ. නමුත් මේක ට්‍රේසින් පේපර් එකක් ලේසර් printer එකකින් print කරලා ගන්න මේක. දැන් මේ හදලා තියෙන ආර්ට් වර්ක් එක. අපි බලමු මේක කොහොමද දැන් එක්ස්පෝස් කරන්න කියලා.